නගේ කාරේ ලපටි පිටින් මට මතකයි තෝරා මල් පිපුණා Hello Bapak. Shopping dah. Jamu Bapak. Salli තියෙනවා salli ප්‍රශ්නයක් නැහැ. හරි අපි යමු. පාංකරුවක් Bapak පොඩ්ඩක් ඉන්න මේ බත් එක්ක තවනවා කඩා පාස්සනේ මම තොල්ලක් ගන්නම්. මොකද්ද බලෝ ඒ කිව්වේ නෑ මේ බබාටගේ මාම මේ තීයෙත් දැක්කා වගේ මේ දේවාලයක් කඩා පාස්සනවා වගේ මං කිව්වේ මේ බබාට පොඩ්ඩක් පස්සේ බෝල්ලක් ගන්නම් කියලා. මේ දෙයියෙක් වගේ මාම කියන්නේ. කොහෙද මේ යන්නේ? කොහොමද සොට්ටියා මේ මොනවද මේ මේක ගන්න මේක ගහන්න බෑ. පාත ගන්න එපා යපෝ ඒ තොබ්බඩු දෙක දම අවුත් ගාලා වෙන යන්නේ ඒක නෙමෙයි මම. හෙට දෙනක රුපියල් 5000ක් ගන්න නැද්ද? දාකොළු මොනවද මේ රුපියල් 20ක් නේ මම. අල්ලිනේ මේක රෝල් කරලා ගන්න මාමගේ පුකේ මේක. අම්මට යකෝ මූ අල්ල පොඩි පක්ක ලාව හැටියට රුපියල් 20ක් ඇති. කොහෙද ඉතින් අර ගෝතයකින් කඩා ගන්න බැලනවා රුපියල් 5000ක්. අවුලක් නැහැ නන්දෙක් කඩේට ගිහින් බීජයක් ගන්න. අවුලක් නැති. Nala de bateneria aginda ke bade Sihin sulangata mane yoya sari photo Kelle enda kakula arang inne kumbra mada obesiro sihin mama kanang ada udru mama දායි නෝනේ අද වැඩේ හරි එහෙනම් ගොඩ තමයි යා බල්ලෝ යන්නේ හැරෙන්නේ නේද අම්මට ප්ලැටින නේවා බයික් එකක් ගත්තද උදේ ආච්චිගේ රෙද්ද පිටිහන්ද ඌනේ ඒ බං මේ දස්කේ රුපියල් 5000ක් දියන් ගොනායිට ලබන මාස 10 පඩි ගත්තාම දෙන්න ලොවෙත් දෙනවද ලොවෙත් දෙනවා විශ්සුද දෙනවා යා ඉවර රෝන හොඳ දෙනවා ආත් නෑ ඔය 6 මෑ තියෙන්නේ අම්මා අවුලක් නැහැ අනිවාර්යෙන් ගන්න හොඳ අනිවාර්යෙන් දෙනවා ලබන මාස පඩි ගත්තාම ඉවර හොඳ 10 හොඳ අයියා සුද්ද මං ගිහින් එන්නම් හොඳේ හරි අනිවාර්යෙන් ලොවෙත් දෙනවා ලබන මාස 10 වෙද්දී මට පොඩි දුවක් කරා මොකද්ද මම වෙන්නේ අනිවාර්යෙන් කරන්න උදව් ඒ ඔබ දැන් ජොබ් එක කරන්න මට පොඩි ජොබ් එකක් දෙක් කරහන් කවුද බං ජොබ් කරන්නේ මං ජොබ් කරන්නේ නැහැ ඈ බල්ලෝ දැන් ඔබ කිව්වේ වැඩට ගිහිල්ලා මේ පඩි ගත්තාම මේ 10 වෙනිදා දාන්නම් කියලා කිව්වේ උඹ නම් බං අනේ මන්ද මාර බඩුවක් බං ෆෝන් පැලිච්ච වෙද්දුනේ මල්ලි කොහොමද ඔය මොනවයි කරන්නේ ඈ දකින්නවත් නැහනේ මං හසිත බං මතක නැද්ද ගෝ කොහොමද ඉන්න බ්‍රෝ අවුලක් නැහැ ඉතින් දන්නවනේ අපි ඉතින් රැප් සීන් එකේ ඉන්නේ ඈ කොහොම පාරේ යන්න එපා බල්ලෝ ඊයේත් කුසුමනන්දලාට හොරු පැනලා යකෝ ඕවා දාඤ්ඤාවේ අපේ ගමේ තොරු ඉන්නවද නැතුව මට කුසුමනන්ද දැකලා යකෝ කුසුමනන්දලාට පැනලා දින කියලා වැඩක් නැහැ ඕයි අඩේ ඕ අඩේ කුසුමනන්දගේ මොනවද අරන් තියෙන්නේ හොරා ගන්න වෙලා නෑ බං කුසුමනන්ද ඉඳලා තියෙන නයිට් ඩ්‍රෙස් එක පිටින්නේ අඩේ කියන්නේ යකෝ කුසුමනන්දගේ බෝල මොන බෝලද ජම්බෝල දෙක මේක ඔව් මේක දැකලා මට සිරි වෙලානේ ඌට ඊට පස්සේ කියන්නේ ඔය ස්පර්ට සීන් එකනේ වෙලා තින්නේ හොරා ගිහින් තින්නේ උදේ ගියහන්කො කුසුමනන්දලා මට දිරි මට හිතුණා කියන්න කලින් ඈ තේරුණා නේ අපිට නෑනේ ඌ අනේ උඹලට පල්ලයන් බං ඔව් අම්මට සිරි පැන්න නේද සමහරවිට කෑල්ලගේ දෙත්ත හොරා මට සිරි වැටෙන් පැන්නේ
හෙලෝ සහනා කොහෙද ඉන්නේ? ඉක්මනට පාරට වරේ. ඕ හදිසියක් ඉක්මනට වරේ මේ එනවා මං එනවා. මූට මේ මොනයක් එක්ක හැද මේ දවල් මේ මට පායි පාරට එන්න කිව්වේ. දීපු රුපියල් 6000 ඉල්ලන්නත් දන්නේ නැහැ. මොකෝ මේ දීපු රුපියල් 6000 කතෝ වෙනයි. 6000 නෙවෙයි බල්ලෝ. මේ මොකද්ද? බල කෑල්ල වැගෙදට උප්පන්නනේ. ඒ නෙවෙයි වැටෙන් පැන්නේ. අයියෝ අනේ මගේ නිපුණියේ. කොහෙද දුවන්නේ? ඒ මොකක් හරි කරන්න ඕනේ බා. කොහෙද දුවන්නේ? අපිට හැද්ද හොරු අල්ලන්න. මොකද්ද කරන්න ඕනේ? පොඩ්ඩ හිටහා පොඩි නම් මෑන් බඩු පිරි බඩු කැල්ලක් ඉන්නවා. පටස් කරගෙන. ගෙන්න. ඉක්මනට ගනින් බං. පොඩ්ඩක් හිටෝ බං. ඒකේ මට නෝකේ පැන්ඩෝල් පෙත්තක් අබ්බොන්නේ නෑ බං. දනා මොකද්ද බං කරන්නේ මට ඉන්න බෑ බං. ටග්ගලෝක ගෙන්නහන්කෝ බං. අයියෝ බලහන්කෝ. ඒකේ මට නෝකේ බං කොහකට ඇවිදින්න යන්නේ නෑ දනා. ඒ ගෙදර කවුරුත් ඇත්තෙන්නේ නෑ බං. ඒක විතරයි බං. ගෙදර ඉන්නෙත් බං. පොඩ්ඩක් කටවහන් ඉඳහන්කෝ බල්ලෝ. අයියෝ බං ඔක ගෙන්නහන්කෝ. හෙලෝ අයියේ කොහෙද ඉන්නේ? අයියේ පොඩි වැඩක් තියෙනවා මේ ඉක්මනට එන්න පුළුවන්ද? ඕ පොඩි හදිසි වැඩක්. ඉක්මනට එනවද ලඩේලා ගේ ගාවට එන්නවද? ඔව්. දැන් එන්න අයියේ. දැන් එන්න. හරි. ඒ කොහෙද යන්නේ නැගහන් යන්න මෙහෙ වාරේ. යන්න. පොඩ්ඩ හිටහා. මරන්න හදන්නේ ඒකද? අට දෙක කුඩු වෙලා අයියේ අට දෙකටම කියන්න අයියේ. මම දුවේ මිනිහා ඇද්දා එම්බේ ලබන් තිය 62ටම දුවේ. ඉුවද වැඩ වෙන්න ඕනේ. දෙක ගලවලා කියන්න අනිවාර්යෙන්. අර තියන්න අයියගේ. අර මේ දොඩින මේක තමයි ගියේ. ඔව් තියන්න අයියෝගේ අට දෙක කුඩු වෙලාම යන්න. හරි මල්ලි. අයියේ අනිවාර්යෙන් මල්ලි. අයියෝ විදිහටම වැඩේ කරලා දෙන්න. දන්නෝනේ ඉතින් ආයි මං ගැන. හරි මිනිහා වැද්දා මේ තිබුණී වැද්දනේ අයියේ මට එන්නේක් ගන්න නැත්නම් පොට්ටක් තියෙනවා මෙතන ගොඩ වෙලෙන් අනිපාර තියෙනවා ඉතින් මට පුරුදු පාර මේක තමයි මම හැමදාම මෙතෙන් තමයි ඒක විදත් පයින්නේ අයියේ නේ අයියේ පුරුදු පාර මේක පොට්ටු පයින්න වාර දෙකටම තියෙනවා ඈ. අනිවාර්යයෙන්ම දෙකක් ගලවලා යන්න තියන්න අයියේ. මම ඉතින් මගේ වැඩ ගැන කරන දෙයක් කරන්න අයියේ. කරන්න දාන්න අයියේ. අයියේ මගේ අයියේ පොඩ්ඩක් බාණ්ඩේ බලන්න අයියේ. බාණ්ඩේ පොඩ්ඩක් බලන්න. ගල්. මොකද්ද බං? මොකද්ද බංගේ? මං කිව්වා බං මූ හරියන්නේ නෑ බං. කපුවෙන්ද කොහෙද බං? දේවාලයක් දේවාලයක් කරනවා. ඒක දාලා තියෙනවා. ඒකනේ. අම්බට ගෙඩියන්නේ බං මේ මොකටද අම්බට ගහන්නවලු හරියට ගිහින් එන ගමන් ආයෙ බං පවුලට එන්න කිව්වා. බඩු ගන්න ඉඳහන්කෝ.
මේකේ ටික පැත්තකට යන්න භයානක කවි යන්න අයියේ අරුගේ ඇට දෙක කුඩු වෙලාම යන්න අයියේ හරි මල්ලි කියපු විදිහට වැඩේ වෙයි කටවහන් ගන්න එමෙ ගන්න shut up අර පොරියේම කාමරේ තමයි අයියේ නිපුණි ඉන්නේ පැත්තේ කාමරේ ඔව් අර හිලකුත් තියෙන අයියේ අර හිලෙන් බලාගත ඇලා බලන්න එමෙ ගන්න පේනෝ මල්ලි පේනෝ කොනේ කාමරේ පේන දන්නේ පේන ඔයද වෙඩි තියන්නේ මමට වෙඩි තියන්නේ ඌ පැත්තකට වෙලා එනද අයියේ කොනේ කාමරේ ඉන්න ඩයල්ල අනලි අර කොනේ කාමරේ ඩයල්ල ඉන්න තමයි මොකක්ද ඒ කතාව ඒ නූල් කොටක් ගන්න නැති කියන්නේ බං ඌ තමයි ඩයල්ල ඌ තමයි වන්දි ඩයල්ල මම තමයි හොරා මහදවාලේ මගේ දෙකටම තියන්න දෙකටම තියන්න තියන්න දෙකටම තියන්න ඒම් කරන හොඳ තියන්න දෙකටම මල්ලි පොඩි ප්‍රශ්නයක් ප්‍රශ්න නෑ දෙකටම තියන්න ඉතින් කියන්නේ දෙකටම තියන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඒ අයියේ දෙකටම තියන්න ගිය පුරාගේ ඉතින් කොල්ලගේ කටට වදින්න ඈ මොකක් අයියෝ වගේ ඇයන්න ගියා මෙකිලා වනසිරසක තුරු සෙවනලි අතරේ ගිය